සරණං ගච්ඡාමි. අරගෙත් මම දැක්කේ නෑ ලීඩර්ස්ලා වැඩේ මෙහෙවනවා. මෙන්න මේක පත අට සිදුව ගන්න. ඔයාලා දන්නවද කොහොමද කරන්න කියලා? ඔයාලා ඉස්සෙල්ලා කණ්ඩායම කතා කරගන්නවා මොකද්ද කරන්න කියලා. ඒක මොකද්ද පුතේ? කණ්ඩායමේ නම අහලා බලමුද? කණ්ඩායමේ නම් කිව්වනේ. හරි. අවලේ ගමනේ. මතක තියාගෙන ඉන්නේ. කියන්නද? ගානේ පිනද? ඔබ බෙලා तुतमगे बांधिया निदियन अकुबड़ तिरलने ददन तुतमगे बांधिया निदियन तुति सुरगुलरियन सुनलो अतबलन तुति सुरगुलरियन सुनलो अतब
උන්ට දෙකත් මොකද? අප්මාත්‍යා මගේ වචන දෙකක් නෑ. මේ ආමිනේ මේ මෝඩකමට ඔය කතා කිව්වම දැන් කරන්න දෙයක් නෑ. මං දැනගෙන හිටියා මට ඔහිම බොරු වැඩ කරයි කියලා. මේ පරත්තාව හරියන්නේ නැහැ. අද මේ ගත්ත ආරම්භයේ ශ්‍රී ධම්මෝපාස දහම් පාසලේ අපි ඉස්සරහට මොකදවාම දිගටම අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි එකතු වෙච්චාම උන්වහන්සේ කියනවා ඇත්තටම කතා ගන්න භාෂාවෙන් දාලායි හරි පව් මේ දරුවෝ හිර වෙලා ඉන්නේ. ඉතින් ඒකින්ද මේ ළමයි වෙන්නේ මොනවා හරි කරන්න ඕනේ කියලා. ඒක නිසා උන්වහන්සේ ඇත්තටම මේ පෙරුම් පුරාගෙන එන්න පාරමිතා ගුණ ධර්මයක් වෙන්නේ නැති තවත් කෙනෙකුට නිදහසක් ලබා දෙන්න. ඒකත් ඇත්තටම පාරමිතා ගුණ ධර්මයක් තමයි. ඒ වාගේ මේ කරන්නා වූ පින්වතේ වැඩ කටයුතු සහ මේ කරන්නා වූ පාරමී දාන උන්වහන්සේට ඉදිරියට කරගෙන යාමට නිදුක් නිරෝගී භාවය සහ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරමි. ඔබලාට යම්කිසි පෙර ආත්ම භවයේ ඉඳලා කතාගෙන ඉන්න ශක්තියක් තියෙන්නේ නැති මේ වාගේ පිළිසකට පොඩි දරුවන්ට මේ වාගේ අනාගතේ පාද ගන්න යම්කිසි උදව්වක් උපකාරයක් කරන්න ඔබලාට යම්කිසි පුණ්‍ය ශක්තියක් තියෙන්නේ නැති ඒ පුණ්‍ය ශක්තිය තව දුරටත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා සියලුම දෙමව්පියෝ වෙනුවෙන් ආචාර්ය මණ්ඩලය සහ මේ ගමේ ගම්වාසීන් වෙනුවෙන් වාගේ අවංක ආදර පුණ්‍යානුමෝදනාව ඔබලාට පිරිනමමි. පුංචිසිතේ පුංචිසිනා දෙල්ලිකනල්ලේ රන්තු බැසී නාද වෙලා